ඉතින් අදත් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් අරගෙන ඉන්නේ WhatsApp එකේ අලුත්ම tips 5ක් ගැන. ඉතින් මේ වීඩියෝ එක දිගටම skip නොකර බලන්න. එහෙන් බැලුවොත් ඔයාලට මේ tips 5 හරියටම දැනගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරලා channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් මම ඔයාලට අරන් එන පළවෙනි tip එක තමයි මෙන්න මේ WhatsApp group image generator කියන්නේ. එතකොට ඔයාගේ group එකේ මේ DP එක ජෙනරේට් කරගන්න පුළුවන් ඔයාටම තනියම. ඒ කියන්නේ දැන් ඔයා හිතන්නකෝ දැන් සාමාන්‍යයෙන් ඔයා group එකට DP එකක් දාන්නේ ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන හරි නැත්නම් ඔයාගේම එකන්නේ. ඉතින් දැන් එහෙම ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න ඕනේ නැහැ. ඔයාට පුළුවන් මේ විදිහට WhatsApp එකෙන්ම සර්ච් කරලා ඉමේජ් එකක් ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මේ විදිහට ඉමේජ් එක මේ ඩවුන්ලෝඩ් කරලා group එකේ DP එක විදිහට සෙට් කරගන්න. ඉතින් මේ විදිහට group එකේ icon එක select කරලා search web දාලා මෙතන search කරාම මේ විදිහට දැන් මම මෙතන flowers කියලා search කරනවා. ඉතින් ඔයාට ඕන එකක් search කරගන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. ICT නම් ICT ගැන, එහෙම නැත්නම් මොනවා හරි ටෙක්නොලොජි සම්බන්ධ group එකක් නම් ඒ ගැන, නැත්නම් උගන්වන ක්ලාස් එක group එක ගන්න ඒ විදිහට search කරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට පෙන්නන්න ඕන නිසා මේ විදිහට flower කියලා search කරගත්තා. ඉතින් මේ විදිහට search කරගෙන ඔයාට මෙතනින් ලස්සන ෆොටෝ වගේක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකෙන් කැමති ෆොටෝ එක select කරගෙන මේ විදිහට ඔයාට done දීලා ෆොටෝ එක add කරගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මම ඔයාලට අරන් එන පළවෙනි tip එක. ඉතින් මේක ඔයාලගේ WhatsApp මේ profile DP වලට දාන්නත් ඒවි ඉස්සරහට. ඉතින් අපි යමු දෙවෙනි tip එකට. දෙවෙනි WhatsApp tip එක තමයි මෙන්න මේ WhatsApp voice record background playing කියන්නේ. ඉතින් මේක ඔයාට මේ දැන් ඔයා හිතන්නකෝ ඔයාට පැයක විතර voice recording එකක් ලැබිලා තියෙනවා. ඉතින් මේක දැන් දිගටම WhatsApp එකේ ඉඳන් අහන්න එපා. එහෙම ඕනේ නැහැ දැන් මේ අප්ඩේට් එකෙන් පස්සේ. ඉතින් ඔයාට මේ voice record එක play වෙන්න දාලා WhatsApp app එකෙන් අයින් වෙලා ෆෝන් එකේ වෙන වැඩක් කරගන්න පුළුවන්. ඉතින් දැන් මම මේ WhatsApp එකෙන් එළියට ඇවිල්ලා ඉන්නේ. ඒ වුණාට ඔයාලට පේනවා උඩ notification bar එකේ WhatsApp මේකේ recording එක play වෙනවා තාමත්. ඉතින් ඒ විදිහට background play වෙන එකත් ගොඩක් වටින option එකක්. ඉතින් අපි ඊළඟට යමු දෙවෙනි update එකට. දෙවෙනි නෙමෙයි තුන්වෙනි update එකට. ඉතින් තුන්වෙනි එක තමයි මෙන්න මේ WhatsApp group chat කියන්නේ. ඉතින් group chat එකකින් ඔයාට පුළුවන් voice chat කියලා කියන්නේ මේකට. ඉතින් එතකොට මේකෙන් පුළුවන් ඔයාට group එකේ කට්ටියත් එක්ක එකම වෙලාවක කතා කරන්න නිකන් group call එකක් විදියට. ඉතින් මේක කරන්න පුළුවන් ඔයාගේ group එකේ membersලා 250ට වඩා අඩු වුණොත් විතරයි. ඉතින් ඒක නිසා ඔයාගේ group එකට ගොඩක්ම ලේසියෙන් කට්ටියත් එක්ක එකම වෙලාවක live කතා කරන්න පුළුවන්. ඉතින් මම මේ පෙන්වන විදියට උඩට උස්සගෙන ඉන්න ඕන මේ යටට මේ පහත් කරලා ඊට පස්සේ රිලීස් කරන්න ඕන. මෙතන යටින් රිලීස් ටු ටෝක් කියලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මේ විදියට ඔයා voice chat එක පටන් ගත්තාම group එකේ ඉන්න හැම member කෙනෙකුටම මෙන්න මෙයා voice chat එකක් පටන්ගෙන කියලා පෙන්නනවා. ඉතින් මේක admin වෙන්නම ඕනේ නැහැ. group එකේ ඉන්න ඕන member කෙනෙකුට මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක්ම වටිනවා. ඉතින් මේ විදියට ඔයාට mic mute කරන්න, cut කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි තුන්වෙනි එක. ඉතින් අපි යමු හතරවෙනි එකට. හතරවෙනි එක තමයි වෙනදා වගේ ඔයාලට stickers download කරන්න ඕනේ. දැන් අපි සාමාන්‍යයෙන් WhatsApp use කරද්දී වෙනදා නම් WhatsApp එකට stickers download කරලා තමයි කරන්නේ. එක්ක sticker pack නැත්නම් keyboard වලින් මේ ගන්නවා. ඉතින් එහෙම ඕනේ නැහැ. ඔයාලට දැන් WhatsApp එකෙන්ම stickers හොයාගන්න පුළුවන්. මේ message කියන එකට දකුණු පැත්තෙන් ඔයාලට පේනවා ඇති පොඩි sticker mark එකක් තියෙනවා. ඉතින් ඒක click කරලා එතනින් ඔයාට කැමති sticker එක search කරගන්න පුළුවන් WhatsApp එකෙන්. ඉතින් ඒක ගොඩක්ම වටිනවා. වෙනම sticker pack, sticker apps ඒවා download කරන්න ඕනේ නැහැ. ඉතින් මම දැන් මෙතන happy කියලා search කරා. එතකොට ඒ සම්බන්ධ stickers ආවා. ඉතින් ඊළඟට අපි බලමු තව එකක් search කරලා. ඉතින් මේ වගේ ඕන එකක් ඔයාට ගන්න පුළුවන් ඕනම sticker එකක් මෙතනින් search කරලා. ඉතින් ඒක ගොඩක්ම වටිනවා. WhatsApp එකේ අලුත්ම update එකක් ඒකත්. ඉතින් මේ විදිහට මම house කියලා search කරා. එතකොට ඒ වගේ වෙනවා. ඉතින් ඔයාට මෙතන ඕනම එකක් search කරන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් මෙතන පේනවා ඇති මේ විදිහට මම මෙතන cars කියලා search කරා. එතකොට car වල stickers ආවා. ඉතින් ඒ වගේ එක එක ඒවා වලට ගන්න පුළුවන්. කැමති දේවල් මෙතන search කරන්න පුළුවන්. ඉතින් ඒකත් ගොඩක් වටිනා update එකක් කියලා කියන්න පුළුවන්. ඉතින්
මේක තියෙනකොට හරිම ලේසි පහසුයි වෙනම ඇප්ස් ඩවුන්ලෝඩ් කරන්න ඕනේ. ඉතින් අපි යන් ඊළඟට අපේ අන්තිම අප්ඩේට් එක 5 වෙනි එකට. ඉතින් 5 වෙනි එක තමයි මේ ඔයා මේකෙදි ඔයාගේ ප්‍රොෆයිල් එකට මේ ඔයාගේ අනිත් සෝෂල් මීඩියා ලින්ක්ස් ඇඩ් කරගන්න පුළුවන්. දැන්ට නම් මේක පුළුවන් Instagram විතරයි. මේ විදිහට ඔයාගේ ප්‍රොෆයිල් සෙටින්ග්ස් වල යටම තියෙනවා ලින්ක්ස් කියලා. ඉතින් මෙතෙන්ට ඔයාට ඔයාගේ Instagram link එක ඇඩ් කරන්න පුළුවන්. අනිත් සෝෂල් මීඩියා වලටත් මේක එයි. ඉතින් මම උදාහරණයක් විදිහට මේ විදිහට මෙතෙන්ට ඇඩ් කරලා පෙන්නන්නම්. ඉතින් මේක ඇත්ත යූසර් නේම් එකක් නෙමෙයි කැමති ඒ කියන්නේ ඔයාගේ Instagram යූසර් නේම් එක තමයි මෙතෙන්ට දාන්න තියෙන්නේ. මේ විදිහට ඉතින් මම උදාහරණයක් විදිහට ටයිප් කරලා පෙන්නනවා. මෙතන සේව් කරන්න පුළුවන් ඔයාගේ Instagram යූසර් නේම් එක. ඉතින් මේවා පස්සේ තව ටික දවසකින් අනිත් සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් වලටත් මේ විදිහට ඇඩ් කරන්න පුළුවන් වෙයි. එතකොට ඔයාගේ ප්‍රොෆයිල් එක කියන්නේ ඔයාගේ WhatsApp නම්බර් එක සේව් කරන් ඉන්න ඕන කෙනෙකුට ඔයාගේ ප්‍රොෆයිල් එක view කරාම ලින්ක්ස් පෙන්නනවා. එතනින් කනෙක්ට් වෙන්න පුළුවන් ඔයාගේ සෝෂල් මීඩියා account එක්ක. ඉතින් ඒක තමයි 5 වෙනි එක. ඉතින් අදට මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. මම මේ උදාහරණයක් විදිහට පෙන්නන්නේ. ඉතින් මේක සේව් කරන්න බෑ. සේව් කරන්න ඇත් එකක් වෙන්න ඕන. ඉතින් අදට මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. සියලු දෙනාටම සුබ දවසක්. අනිවාර්යෙන් channel එක subscribe කරලා bell notification